ජීවිතය කියන්නේ හැමදාම එකම විදිහට කලාගෙන යන දෙයක් නෙවෙයි. සමහර දාට අපිට ලොකු තනිකමක්, පාළුවක් හෝ මහන්සියක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒ හැම වෙලාවකම අපේ හිත නිවන්න පොඩි පොසිටිව් සිතුවිල්ලකට හෝ එකම එක ලස්සන කතාවකට පුළුවන්. අද අපි පික්සනෝවා තුලින් අරන් එන්නේ ඔයාගේ මනස සතුටින් පුරවලා ජීවිතය දිහා අලුත් විදිහකට බලන්න උදව් වෙන ආදරණීය කෙටි කතා තුනක්. දවසක් මහාචාර්යවරේ තමන්ගේ සිසුන්ගෙන් වතුර කෝප්පයක් පෙන්නලා ඇහුවා මේ කෝප්පයේ බර කොච්චරක් විතර වේද කියලා. සිසුන් එක එක උත්තර දුන්නා. එතකොට මහාචාර්යවරයා hina වෙලා මෙහෙම කීවා. මේකේ ඇත්තම බර වැඩක් නැහැ. වැදගත් වෙන්නේ මම මේක කොච්චර වෙලාවක් අතේ තියාගෙන ඉන්නවාද කියන එකයි. මම මේක විනාඩියක් අල්ලන් හිටියොත් මට බරක් දැනෙන්නේ නැහැ. හැබැයි මම මේක පැයක් එක දිගට අල්ලන් හිටියොත් මගේ අත රිදෙන්න ගන්නවා. මම මේක දවසක්ම අල්ලන් හිටියොත් මගේ අත පණ නැති වෙලා යයි. හැබැයි කෝප්පේ බර වෙනස්ුනේ නැහැ. අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න සහ ස්ට්‍රෙස් එකත් අන්න ඒ වගේ. ප්‍රශ්න ගැන විනාඩියක් හිතුවට කමක් නැහැ. හැබැයි ඒක දවස් 30ම ඔළුවේ තියාගෙන හිටියොත් ඔයා මානසිකව වැටෙනවා. කරන්න තියෙන හොඳම දේ රැට නිින්දට යන්න කලින් ඒ වතුර කෝප්පය, ඒ කියන්නේ ඒ ප්‍රශ්නය පැත්තකින් තියලා නිදා ගන්න එක. ගුරුවරයෙක් පන්තියට ඇවිත් සිසුන්ට ලොකු සුදු කොලයක් දුන්නා. ඒ කොලය මැද කුඩා කළු තිතක් තිබුණා. ගුරුවරයා ඇහුවා ඔයාලට දැන් මෙතන පේන්නේ මොකක්ද කියලා. හැම ළමයෙක්ම කිව්වේ අපිට කළු තිතක් පේනවා කියලා. එතකොට ගුරුවරයා hina වෙලා කිව්වා ඔයාලා හැමෝම දැක්කේ අර පොඩි කළු තිත විතරයි. ඒ කළු තිත වටේටම තියෙන ලොකු පිරිසිදු සුදු පාට කොලය කාටවත් පෙනුනේ නැහැ නේද? අපේ ජීවිතෙත් අන්න ඒ වගේ. අපිට තියෙන එකම එක පොඩි අඩුපාඩුවක් හෝ එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර කොලේ තිබ්බ කළු තිත වගේ. ඒ දිහාමයි අපි හැමතිස්සෙම බලන්නේ. හැබැයි අපේ ජීවිතේ අපිට ලැබිලා තියෙන ලස්සන පවුල, යාළුවෝ, සෞඛ්‍ය සහ සතුට වෙන්න තියෙන දහස් ගණන් දේවල්, ඒ කියන්නේ අර සුදු කොලය. අන්න ඒක අපි දකින්නේ නැහැ. අද ඉඳන් කළු තිත වෙනුවට සුදු කොලේ දිහා බලන්න පුරුදු වෙන්න. දවසක් එක්තරා මිනිහෙක් දෙවියන්ගෙන් පැමිණිල්ලක් කළා. අනේ දෙවියනේ, ඇයි ඔබ වහන්සේ මේ තරම් ලස්සන සුවඳ හමන රෝස මලක් අයිති පඳුර පුරාම මෙච්චර රිදෙන කටු හැදුවේ කියලා. එතකොට දෙවියන් hina වෙලා මාරම ලස්සන උත්තරයක් දුන්නා. මම කලේ කටු පිරුණු පඳුරකට ලස්සන රෝස මලක් දුන්න එක මිසක් රෝස පඳුරකට කටු දාපු එක නෙවෙයි. ඔයා බලන විදිහයි වැරදි. අපි හැමෝම ජීවිතේ දිහා බලන්නේ අශුභවාදීව. ඒ කියන්නේ නෙගටිව් විදිහට. මට මේක නෑ, මට අරක නෑ කියනවා වෙනුවට මට ලැබිලා තියෙන දේවල් කොච්චර වටිනවද කියලා හිතන්න. හැම ප්‍රශ්නයක් අස්සෙම සැඟවුණු ලස්සන අවස්ථාවක් තියෙනවා. ඒක දකින්න උත්සාහ කරන්න. ඉතින් ඔයාගේ ඔළුවේ තියෙන බර කෝපය අද රැට පැත්තකින් තියන්න. ජීවිතයේ තියෙන කළු තිත් දිහාම නොබලා වටේ තියෙන සුදු කොලේ දකින්න. කටු මැද වුණත් ලස්සනට පිපෙන රෝස මලක් වෙන්න. ඔයාගේ මනස හැමදාම පොසිටිව් සිතුවිලින් පුරවන්න පික්සනෝවා LK අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.